හයි සුප දවසක් ඔයාලා හැමෝටම. ඔන්න ඉතින් වෙනද වගේම අදත් ඔයාලට අපි අරගෙන ආවා සුපිරි ෆිල්ම් එකක්. එහෙනම් ඉතින් වැඩි කතා නැතුව අපි යන්න මේ ෆිල්ම් එක බලන්න. ඔන්න ඉතින් ලක්ෂ සංඛ්‍යාත සොම්බිලා ඉන්න රටක කොල්ලෙක්ට එයාගේ යාළුවෝ එක්ක යම්කිසි තැනක් හොයාගෙන යන්න සිද්ධ වුණොත් කොහොම තියේවිද? ඔව් අද අපි බලන්න යන්නේ ඒ වගේම අපූර්ව සොම්බි සර්විවල් චිත්‍රපටියක්. මේ චිත්‍රපටයේ මිනිස්සු විතරක් නෙමෙයි සත්තුත් සොම්බිලා බවට පත් වෙනවා. මේ චිත්‍රපටයේ නම තමයි Som 100 Bucket List of the Dead. චිත්‍රපටයේ මුල්ම දර්ශනය අපිට කොල්ලෙක්ව පෙන්වනවා 100 ගණනක් සොම්බිලා එයා පස්සේ එනවා. එයාට මෙතන මොකක්ද වෙන්නේ කියලා කිසිම දෙයක් තේරෙන්නේ නැහැ. ඊට පස්සේ අවුරුද්දකට කලින් සිදුවීම් වගේක් මේකේ පෙන්වන්න පටන් ගන්නවා. මේ කොල්ලගේ නම අකීරා ටෙන්ඩෝ. මුලින් එයා රග්බි ක්‍රීඩකයෙක්. ඊට පස්සේ එයා එළියට එනකොට වයසක කෙනෙක්ව හම්බ වෙනවා. එයාත් ඒක කතා කරලා ඊට පස්සේ එයා වැඩ කරන තැනට යනවා. ඇත්තටම එයාට ලැබිලා තියෙන්නේ දැන්වීම් රූගත කරන කම්පැනි එක රැකියාවක්. මෙතනදී කම්පැනියේ බොස්වත් පෙන්වනවා. ඔෆිස් එකට ආපු අකීරාට ගොඩක් සතුටුයි. ඒ වෙලාවෙම එතන වැඩ කරන ඔටෝරි කියන කෙල්ලවත් එයාට හම්බ වෙනවා. ඊට පස්සේ එයා වැඩට ආව නිසා වෙල්කම් පාර්ටි එකකුත් දෙනවා. ඒ වගේම අපිට ටීම් ලීඩර් කොසුගි කියන කෙනාවත් එනදී හඳුන්වලා දෙන එක තමයි කරන්නේ. මොන තරම් හොඳ කම්පැනි එකද මම වැඩට බැස්සේ කියලා අකීරා ගොඩක් සතුටු වෙලා ගෙදර යන්න හැදුවත් ටීම් ලීඩර් කියනවා ආයෙත් ඔෆිස් එකට යමු කියලා. ඇත්තටම අකීරාට පළවෙනි දවසේම ඕවර් ටයිම් වැඩ ලැබෙනවා. එයාට කොච්චර වැඩ දෙනවද කියනවා නම් රෑ එළි වෙනකම් ඔෆිස් එකේ වැඩ කරලා උදේට ගෙදර එනවා. මේ විතරක් නෙමෙයි ඊළඟ දවසේ වැඩට ගියොත් අලුත් කොල්ලෙක් කියලා හැම වැඩක්ම එයාට දෙනවා. කාලය ගෙවෙනකොට වැඩ කොච්චර වැඩි වෙනවද කියනවා නම් එයා ගෙදර යන එකත් අතෑරලා ඔෆිස් එකේම කාලය ගත කරනවා. මේ හැමදේ අතරෙම එයාගේ ටීම් ලීඩර් කොසුගි එයා මොන වැඩේ කළත් පිළිගන්නේ නැහැ. එයාගේ කටට එන හැමදේම කියනවා. ඒ නිසා එයාගේ දුක බෙදා ගන්න එයාගේ කිට්ටුම යාළුවා කෙන්චෝ කියන කෙනා තමයි ළඟට එන්නේ. කෙන්චෝගේ ජීවිතේට හොඳ රැකියාවක් තියෙනවා. කිසිම ප්‍රශ්නයක් නැහැ. මෙතන අකීරා එයාගේ දුක් ගැන කියනකොට කෙන්චෝ ඒ ගැන කිසිම දෙයක් හිතන්නේ නැහැ. එයාගේ පාඩුවේ එයා ෆෝන් එක බලනවා. මේ නිසා අකීරා එයත් එක්කත් රණ්ඩු වෙලා දෙන්නම ඈත් වෙනවා. ඊට පස්සේ අකීරා අඩනින්ද වැඩ කරන තැනට ඇවිත් ඔටෝරි දිහා බලන් ඉන්නවා. ඒක දැකලා ඇයත් ඇවිත් අහනවා මොකද උනේ කියලා. ඊට පස්සේ එයාව බලලා වැඩ කරන විදිය ඉගෙන ගන්නවා කියලා එයා කියනවා. ඒ වෙලාවේ එයා දුක් වෙලා දෙයක් කියනවා. මම වගේ වෙන්න කවදාවත් හදන්න එපා. ඔයාගේ ජීවිතේට ඔයා කැමති දේ විතරක් කරන්න කියලා ජූස් එකක් දීලා යන්න යනවා. ඒ වගේම ලීඩර්ගේ වදදීමත් වැඩි වෙනවා. තව දවස් දෙකකින් කරන්න ඕන වැඩේ අදම කරලා යන්න කියලා ඔහු කියනවා. මේ කිසි දෙයක් වෙන්නේ නැහැ. වැඩ අතෑරලා දාන්න හැදුවත් ඒකත් කරන්න බෑ. මොකද ගොඩක් මහන්සි වෙලා රැකියාව ලැබිලා තියෙන්නේ. ඒ නිසා එයාට කෝච්චිය එනකම් ඉන්නකොට හිතෙනවා මේ හැමදේම දරාගෙන ඉන්නවට වඩා මැරිලා යන එක හොඳයි කියලා. ඒ වෙලාවේ එයා පිටිපස්සේ කෙනෙක් අමුතු විදිහට ඇවිදගෙන යනවා. ඊට පස්සේ ඊළඟ දවසේ හැමදාම වගේ වැඩට ලෑස්ති වෙලා එළියට ඇවිත් බලනකොට ඒ වයසක කෙනා කෙනෙක්ව කනවා. එයාලගේ මූණ බැලුවොත් ගොඩක් බය හිතෙන විදිහ තමයි පේන්නේ. ඒ නිසා එයාලගෙන් බේරිලා යන්න හදනකොට ඒ වගේම 100 ගණනක් මිනිස්සු එයා පස්සේ වැටිලා ඉන්නවා. ඔව් මේ දර්ශනය තමයි අපි චිත්‍රපටයේ මුලින්ම දැක්කේ. මේක වර්තමානයේ. එයාලගෙන් බේරිලා ටෙරස් එක උඩින් ගේට් එකෙන් එහා පැත්තට ආවොත් ප්ලේන් එකකුත් කඩන් වැටෙන්න යනවා. ඊට පස්සේ වටපිට බැලුවම එයාට හිමින් තේරෙනවා මේ ලෝකෙ සොම්බි වෛරසය පැතිරිලා කියලා. මේ නිසා එයාට ගොඩක් සතුටුයි. ආයෙත් මට වැඩට යන්න අවශ්‍ය නැහැ කියලා. මේක වෛරසය පැතිරිලා පළවෙනි දවස. දැන් අකීරා අවුරුද්දකට පස්සේ ගොඩක් සතුටින් ඉන්නවා. ඒ වෙලාවෙම එයාගේ බෑග් එකේ තිබ්බ ජූස් බෝතලේ බලලා ඒක දුන්න ඔටෝරිව මතක් වෙනවා. මේ වගේ වෙලාවක මොනවද කරන්න කියලා. ඒ නිසා එයාට මැසේජ් කරනවා. ඒ වෙලාවේ ඔටෝරින් ඉක්මනට එන්න කියලා එයා ඉන්න තැන එවලා තියෙනවා. හැබැයි එයා ඉන්න බිල්ඩින් එකේ කැබිනි කාන්තාවක් සහ එයාගේ සැමියාත් ඉන්නවා. ඒ නිසා එයා අහනවා මම එළියට යනවා. එනකොට මොනවා හරි කෙනක් දෙන්නද කියලා. එයාලත් නෝල්ස් හරි පළතුරු ටිකක් අරන් එන්න කියලා කියනවා. හොඳයි කියලා එයා සයිකලෙන් යනකොට එයා පස්සේ 100 ගණනක් සොම්බිලා වැටිලා ඉන්නවා. හැබැයි එයා බේරිලා ඔටෝරිය උපු තැනට ඇවිත් නවතිනවා. එයාගේ ගෙදරට ආවහම එයා හම්බ වෙනවා. හැබැයි මේ ගෙදර එයා විතරක් නෙමෙයි ඉන්නේ. සොම්බි කෙනෙක් බවට පතලා ඉන්න එයාලගේ කම්පැනියේ බොස්වත් ඉන්නවා. එයා රග්බි ක්‍රීඩකයෙක් නිසා ඒ සොම්බිව නවත්තනවා. ඒ වගේම එයාට ෆොටෝ එකක් පේනවා. කම්පැනියේ බොස් සහ ඔටෝරි දෙන්නම රහසින් බැඳලා ඉන්නවා. මේ නිසා එයා දුක් වෙන එක තමයි කරන්නේ. හැබැයි ඒ වෙලාවෙම ඔටෝරිත් සොම්බි කෙනෙක් වෙන්න පටන් ගන්නවා. ඔව් එයාටත් ඒක ආසාදනය වෙලා තියෙනවා.
පහර දෙන්න ආපු එයාගෙන් බේරෙනවා. හැබැයි එයාට ගොඩක් දුකයි. ඇයි කියලා කියනවා නම් එයා ඔටෝරිට කැමති වුණා. ඊට පස්සේ එයා බිල්ඩින් එකට ඇවිත් බැලුවොත් ඒ ගැබිනි කාන්තාව සහ එයාගේ සැමියා හිටපු ගෙදර හැම දෙයක්ම අවුල් වෙලා තියෙනවා. ඒ කියන්නේ සොම්බීස්ලා එයාලා දෙන්නව මරලා දාලා තියෙනවා. ඊට පස්සේ එයාලා ඉල්ලපු පළතුරු සහ නූල්ස් ගෙනල්ලා තියෙනවා. හැබැයි එයාලා නැති නිසා එයාට ගොඩක් දුකයි. ඒ වෙලාවේ එයාට ඔෆිස් එකේ ඉන්නකොට ඔටෝරි කියපු දෙයක් මතක් වෙනවා. ඔයාගේ ජීවිතේ ඔයා කැමති දේ විතරක් කරන්න කියලා. ඒ නිසා එයත් ලැයිස්තුවක් හදන්න පටන් ගන්නවා. මම සොම්බි කෙනෙක් වෙන්න කලින් මම කැමති වැඩ මොනවද කරන්න ඕන කියලා. ඊට පස්සේ මේක සොම්බි වෛරසය පැතිරිලා දෙවැනි දවස පළමුවෙන්ම එයා ගෙදර හැමදේම පිරිසිදු කරනවා. ඇයි කියලා කියනවා නම් එයාගේ ලැයිස්තුවේ මේකත් දාලා තිබුණා. එතනින් සුපිරි වෙළඳසැලට ඇවිත් කෑම බීම ටිකක් ගන්නවා. හැබැයි එයාට Tamanගේ සිහින සැබෑ කර ගැනීමට අවශ්‍යයි. ඒ නිසා එයා ලැයිස්තුවක් හදනවා. මේ නිසා තව ආශාවක් සම්පූර්ණ වෙනවා. ඒ වගේම බිල්ඩින් එකක් උඩ එයාගේ චිත්‍රයක් ඇඳලා තවත් දෙයක් සම්පූර්ණ කරනවා. ඊට පස්සේ කඩේක පටාකි හම්බ වෙලා ඒ ටික අරගෙන යනකොට පාරේ බයික් එකක් දැකලා ඒකත් පදවලා තවත් දෙයක් සම්පූර්ණ කරගන්නවා. ඊට පස්සේ රෑ වෙනවා. එයාට හම්බුණු පටාකි ටික පත්තු කරලා ගොඩක් සතුටු වෙනවා. හැබැයි තනිකම නිසා එයාට කොච්චර දුකක් දැනෙනවද කියනවා නම් ඒක කියන්නවත් එයා ළඟ කවුරුත් නැහැ. මේක සොම්බි වෛරසය පැතිරිලා 5 වෙනි දවස. අකිරා මස් ටිකක් පුලුස්සගෙන කන්න හදනවා. හැබැයි සෝස් නැහැ. ඒ නිසා සෝස් ගන්න කඩේකට ඇවිත් එයාට ඕන කරන බඩු ටික ගන්නවා. ඒ වෙලාවෙම ස්ටෝ එකේ සද්දයක් ඇහිලා ටිකක් ඉස්සරහට ආවම කවුදෝ එයාට පහර දෙනවා. එයා සොම්බි කෙනෙක් කියලා හිතලා සොම්බි කෙනෙක් නෙමෙයි කියලා දැනගත්තම නිකම් ඉන්නවා. බැලුවොත් පහර දුන්නේ කෙල්ලෙක්. එයා නම් එයා දිහා බලන් හිට ගන්නවා. මෙතනදී මේ කෙල්ලට ගොඩක් අමුතුයි. මේ වගේ වෙලාවක කවුද සෝස් ගන්න එළියට එන්නේ කියලා. ඒ වෙලාවෙම එළියේ සොම්බියෙක් කෙනෙක්ව මරනවා දැකලා අකීරා ඒ කෙනාව බේර ගන්න ගිහින් සොම්බි ළඟ එයාම අහුවෙනවා. ඒ වෙලාවේ මේ කෙල්ල පහර දෙන්න ආපු සොම්බිට හොඳටම ගහලා ඒකව මරලා දානවා. හැබැයි තව සොම්බි කෙනෙක් එනවා. මේ නිසා සද්ද කරන ඩිවයිස් එක ඒ පැත්තට විසි කරපු ගමන්ම සොම්බිලත් ඩිවයිස් එක පැත්තෙන් පස්සේ යන්නේ ඒක තමයි කරන්නේ. අකීරා නම් මේ කෙල්ලව බලලා ගොඩක් ඉම්ප්‍රෙස් වෙනවා. හැබැයි මේ කෙල්ල නම් ගොඩක් තරහ වෙලා ඉන්නේ. නොදන්නා කෙනෙක් වෙනුවෙන් Tamanගේ ජීවිතේ අනතුරට දාන මිනිසුන්ට මම කැමති නැහැ කියලා මෙතනින් යනවා. ඊට පස්සේ එයා ගෙදරට නම් ආරක්ෂිත වෙනවා. හැබැයි ෆොටෝ එකේ ඉන්න කෙන්චෝ බලලා එයා හිතන්න පටන් ගන්නවා. එයා ජීවතුන් අතර ඉන්නවද නැද්ද කියලා. ඒ වෙලාවේ අපිට කෙන්චෝ පෙන්වනවා. එයා හෝටලයකට අහුවෙලා ඉන්නේ. මේ තැනේ ගොඩක් සොම්බිලා ඉන්නවා. ඒ වෙලාවෙම අකීරා එයාට කතා කරලා අහනවා ඔයා ආරක්ෂිතව ඉන්නවද කියලා. මේ නිසා කෙන්චෝ ගොඩක් ඉමෝෂනල් වෙනවා. ඒ වගේම කියනවා ඔව් ස්වීට් හෝම් කියන හෝටලයක ආරක්ෂිතව ඉන්නවා. හැබැයි මේ හෝටලයේ ගොඩක් සොම්බිලා ඉන්නවා කියලා. මේ නිසා අකීරා කියනවා මම ඔයා ළඟට එන්නම් කියලා. ඊට පස්සේ අපිට පෙන්වනවා අකීරා හැමදේම ලෑස්ති කරගෙන ස්වීට් හෝම් හෝටලේ ළඟට යනවා. හැබැයි එයා පස්සේ ගොඩක් සොම්බිලා ඉන්නවා. මේ පැත්තෙන් කෙන්චෝ එයාගේ කාමරෙන් එළියට එන්න බැලුවත් එහෙම එන්න බෑ. මොකද ගොඩක් සොම්බිලා ඉන්නවා. ඒ වෙලාවෙම අකීරා හෝටලයේ තියෙන තැනට ඇවිත් බලනවා. මේ තැනේ ඊටත් වඩා සොම්බිලා ඉන්නවා. හැබැයි එයා එක්ක ස්පීකර් එකක් ගෙනත් තියෙනවා. ඒ ස්පීකර් එක සොම්බිලා මැදට දාලා සින්දුවක් දාපු ගමන්ම හැම සොම්බිලාම ඒ පැත්තට ආකර්ෂණය වෙනවා. මේ වෙලාවෙන් ප්‍රයෝජන අරගෙන අකීරා ගොඩක් අමාරුවෙන් කොහොම හරි හෝටලේ ඇතුළට එන එක තමයි කරන්නේ. මේ පැත්තෙන් කෙන්චෝ එළියේ සොම්බීස්ලාගේ සද්දයක් එන්නේ නැහැ කියලා එළියට ඇවිත් බැලුවම කිසිම සොම්බි කෙනෙක් නැහැ. ඒ වෙලාවේ මෙතනට අකීරා ඇවිත් ඉන්නවා දැකලා එයාට ගොඩක් සතුටුයි. ඊට පස්සේ එයාලා දෙන්නම ඒ දවසේ රණ්ඩු උනාට සමාව ඉල්ලනවා. හැබැයි දැනටත් සොම්බිලා මෙතනට ඇවිත් ඉන්නවා. මේ නිසා ගොඩක් අමාරුවෙන් එයාලගෙන් බේරිලා ටෙරස් එක උඩට ඇවිත් දොර වහලා දානවා. ඊට පස්සේ බැලුවොත් එයාලා ගොඩක් කෑම බීම කාලා සතුටු වෙනවා. ඇත්තටම කියනවා නම් සොම්බිලා නැති කාමරයකට තමයි මෙයාලා දැන් ඇවිත් ඉන්නේ. මේ හැමදේම වුණාට පස්සේ කෙන්චෝ අකීරා ලියපු පොතේ ලයිස්තුව බලනවා. ඒකේ එයා ලියලා තියෙනවා මගේ යාළුවා ළඟට ගිහින් එයාගෙන් සමාව ඉල්ලන්න ඕන කියලා. ඒක දැකලා එයා ගොඩක් ඉමෝෂනල් වෙනවා. ඒ වගේම දෙන්නම තීරණය කරනවා ආයෙත් කවදාවත් රණ්ඩු වෙන්නේ නැහැ. ගොඩක් හොඳම යාළුවෝ වෙන්න ඕනේ කියලා. ඒ වෙලාවේ අකීරට මතක් වෙලා කියනවා මම සුපිරි වීරයෙක් වෙලා දුෂ්කරතාවල ඉන්න මිනිස්සුන්ව බේර ගන්න ඕනේ කියලා. ඇයි කියලා කියනවා නම් පොඩි කාලේ ඉඳන්ම මේ ආසාව තිබුණා කියලා. ඒ වෙලාවේ කෙන්චොත් එයාට සපෝට් කරනවා කියලා කියනවා. ඒ නිසා පොතෙත් ලයිස්තුවට එකතු කරනවා මම සුපිරි වීරයෙක් වෙන්න ඕනේ කියලා. ඊට පස්සේ මේක සොම්බි වෛරසය පටන් අරන්
6 වෙනි දවස මිනිස්සු සෝෂල් මීඩියා වල අප්ලෝඩ් කරපු සොම්බීස්ලාගේ වීඩියෝ කෙන්චෝ බලනකොට අකීරා කියනවා අපි මේරින් ඇකියුරිමන් කියන තැනට යන්න ඕනේ. ඒ තැනේ ඩයිවින් සුයිට් එනවා. ඒ සුයිට් එක ඇඳන් ඉන්නකොට මෝරෙක් ආවත් කිසි දෙයක් වෙන්නේ නැහැ. ඒ නිසා මම ඒක ඇඳගෙන මිනිස්සුන්ව සොම්බිලාගෙන් බේර ගන්න ඕනේ කියලා හිතුවා. ඒ විතරක් නෙමෙයි. ඒ තැනේ ගොඩක් මාළු ඉන්නවා. කෑමටත් අපිට හිඟයක් වෙන්නේ නැහැ කියලා. ඊට පස්සේ එයාලා දෙන්නම ඒ තැනට යන්න තීරණය කරලා බිල්ඩින් එකෙන් එළියට එන ගමන්ම පටන් ගන්න මොනවා හරි බඩු ටිකක් ගන්න ඕන කියලා. හැබැයි මෙතන බැලුවොත් ගොඩක් සොම්බිලා ඉන්නවා. ඒ වෙලාවෙම මෙතනදී යාලට කෙල්ලෝ දෙන්නෙක් සහ ඩ්‍රයිවර් කෙනෙක්වත් පේනවා. ඒ තුන්දෙනාව බේර ගන්න හදනකොට ඒ වෙලාවේ අකීරා බලනවා එයාට ස්ටෝ එකේදී හම්බුණු කෙල්ලත් මෙතන ඉන්නවා කියලා. ඊට පස්සේ සොම්බිලාත් එක්ක ෆ්ලයිට් කරලා එයාත් ආපු ගමන්ම හැමෝම එකතු වෙලා කඩයක් ඇතුළට ඇවිත් ෂටර් එක දාගෙන ආරක්ෂිත වෙනවා. මෙතනදී අපිට දැනගන්න ලැබෙනවා බස් එකේ හිටපු මිනිස්සු මෙරීන් ඇකියුරිමින් එකටමයි ගියේ කියලා. ඇයි කියලා කියනවා නම් ඉන්ටර්නෙට් එකේ ආරක්ෂිතව පැතිරෙනවා ඒ තැන ආරක්ෂිතයි කියලා. ඒ වගේ මෙතන කෑමට කිසිම හිඟයක් නැහැ කියලා. ඒ විතරක් නෙමෙයි ස්ටෝ එකේදී හම්බුණු කෙල්ලත් බස් එකේමයි ගියේ. මෙතනදී අපිට තව දෙයක් දැනගන්න ලැබෙනවා ඩ්‍රයිවර්ගේ අතට සොම්බි කෙනෙක් දෂ්ට කරලා තියෙනවා කියලා. හැබැයි එයා මේක කාටවත් කියන්නේ නැහැ. ඊට පස්සේ එයාලට හම්බ වෙච්ච කෙල්ලෝ දෙන්න බීම බොනවා. හැබැයි ස්ටෝ එකේ හිටපු කෙල්ල ඒකට අකමැති වෙලා යනවා. මේ හැමදේම වුණාට පස්සේ එයාලා වාඩි වෙලා කතා කරනකොට අකීරායේ කෙල්ලෝ දෙන්නට කතා කරන්න හදනවා. හැබැයි එයාලා යත් එක කතා කරන්නේ නැහැ. ගොඩක් කෙන්චෝ එක තමයි කතා කරන්න කැමති. ඒ නිසා එයාලා දෙන්න කෙන්චෝ එක වෙන තැනකට යනවා. ඊට පස්සේ ස්ටෝ එකේ කෙල්ල මෙතනට ආවහම එයාට වතුර බෝතලයක් දීලා මගේ නම අකීරා කියලා කියනවා. හැබැයි ෂටර් එක දමනකොට එයාගේ අත තුවාල වෙලා තියෙනවා. ඒ නිසා ඇය එයාගේ අතට බැන්ඩේජ් එකක් දාලා කියනවා අපි හැමෝම මේ වෙලාවේ ගොඩක් අවදියෙන් ඉන්න ඕනේ. හැබැයි ඔයා මේ හැමදේම ගොඩක් සැහැල්ලුවෙන් අරගෙන තියෙනවා. ජීවත් වෙන්න නම් මේ විදිහට ඉන්න බෑ කියලා. හැබැයි ඒ වෙලාවෙම සොම්බි කෙනෙක් බවට පත් වෙලා ඉන්න ඩ්‍රයිවර් නැගිටිනවා. මේ නිසා එයාලා බේරිලා වෙන තැනකට යන එක තමයි කරන්නේ. මෙතනදී ඒ කෙල්ලෝ දෙන්න කෙන්චෝ එක්ක ඉන්නකොට ඒ වෙලාවෙම සොම්බි කෙනෙක් ඇවිත් කෙල්ලෝ දෙන්නට පහර දීලා හපා කනවා. කෙන්චොත් බේරෙන්න හදනවා. මේ පැත්තෙන් ස්ටෝ එකේ කෙල්ල මම තනියම හිටියොත් තමයි මම ආරක්ෂිතව ඉන්නේ කියලා අකීරව දාලා වෙන තැනකට යනවා. මෙතන බැලුවොත් ඒ සොම්බි කෙන්චෝ ළඟට ඇවිත් පහර දෙන්න හදනකොටම තවත් පැත්තකින් මියුසික් එන සද්දයක් ඇහිලා ඒ වැත්තට යනවා. ඒ මියුසික් එක දැම්මේ අකීරමයි. මෙතනදී මේ ස්ටෝ එකේ කෙල්ලට රේඩියෝ එක ඔෆ් කරන්න බෑ. ඒ වෙලාවෙම ඩ්‍රයිවර් සොම්බි එක සොම්බි වෙලා ඉන්න ඒ කෙල්ලෝ දෙන්නත් එකතු වෙලා ඇයට පහර දෙන්න පටන් ගන්නවා. ඒ වෙලාවේ මෙතනට අකීරා සහ කෙන්චෝ ඇවිත් එයාලව ඩිස්ට්‍රැක්ට් කරලා මේ කෙල්ලව අරගෙන එළියට එනවා. ඒ වගේම එයාලට කලින් පෙනුණු කැම්පර් වෑන් එකට නැගලා සොම්බිලා පහර දෙන්න කලින් ඉස්සරහට යනවා. ඒ වෙලාවේ මේ කෙල්ල අහනවා මාව බේර ගන්න ආවේ ඇයි කියලා. මේකෙන් ඔයාගේ ජීවිතේ නැති වෙන්න තිබුණා කියලා එයාගේ නම කියනවා. මගේ නම ශිසූකා කියලා. දැන් එයාලා තුන්දෙනා යන්නේ මේරින් ඇකියුරිමුන් එකටමයි. ඒ නිසා ඒකටම යන්න තීරණය කරනවා. ඒ විතරක් නෙමෙයි අකීරා එයාගේ ලයිස්තුවේ ලියාගෙන තිබුණා රෝඩ් ට්‍රිප් එකක් කරන්න ඕනේ කියලා. ඒකත් දැන් කරන්න සිද්ධ වෙනවා. මේක සොම්බි වෛරසය පටන් අරන් 7 වෙනි දවස. මේ විදිහට යනකොට ශිෂූකාට පාරේ බල්ලෝ ටිකක් පේනවා. මෙතනදී තව දෙයක් කියනවා නම් කිංචොත් එයාගේ කොණ්ඩේ හැයා කල කරලා තියෙනවා. මේක වුණාට පස්සේ කපාපු මේ බල්ලන් එයාලා නිදහස් කරලා මෙතනින් ඉස්සරහට යන්න පටන් ගන්නවා. ඊට පස්සේ එක තැනකදී හුලං වැදි මෙයා වතුර උඩ යෝගා ප්‍රැක්ටිස් කරනවා. මුලින් මේ හැමදේටම සුෂිකා කැමති වුණේ නැති වුණත් ඊට පස්සේ එන්ජොයි කරන්න පටන් ගන්නවා. ඊට පස්සේ පැරගලින් කරනවා. ඇත්තටම කියනවා නම් මේ හැමදේම අකීරා එයාගේ ලයිස්තුවේ ලියාගෙන තිබුණා. මේක වුණාට පස්සේ ෆයර් කැම්පින් කරනවා. ෆයර් කැම්පින් වුණාට පස්සේ පටාකි ටික පත්තු කරලා එන්ජොයි කරලා මේ විදිහට ගොඩක් දවස් එකට කාලය ගත කරන එක තමයි කරන්නේ. මේ හැමදේම වුණාට පස්සේ එයාලා හොට් වෝටර් වලින් නානකොට දුක් වෙන්න ගන්නවා. ඇයි කියලා කියනවා නම් එයාලා තුන්දෙනා හොයාගෙන යන මේරින් ඇකියුරියම් එක මෙයාලට හම්බ වෙනවා. ඒ කියන්නේ හෙටම එයාලගේ ට්‍රිප් එකත් ඉවර වෙනවා කියන එක. ආයෙත් කවදා මේ විදිහට එන්ජොයි කරයිද කියලා එයාලා දන්නේ නැහැ. ඒ වෙලාවේ සුෂිකා එයාලා දෙන්නට කියනවා මගේ ජීවිතේ බේරගත්තාට තෑන්ක්ස්. මේ වගේ ට්‍රිප් එකකට මාවත් එකතු කරගත්තට ඒකටත් තෑන්ක්ස් කියලා. මෙතනදී කියන්න ඕන දෙයක් තමයි ශිෂුකාට පොඩි කාලේ ඉඳන්ම යාළුවෝ හිටියේ නැහැ. තනියමමයි හිටියේ. ඒ විතරක් නෙමෙයි එයාට අම්මයි තාත්තයිත් නැහැ. එයාලා තුන්දෙනා දවස් ටිකක් එකට කාලය ගත කළත් මේ
වෙද්දි ගොඩක් හොඳ යාළුවෝ වෙලා ඉන්නවා. ඊට පස්සේ එයාලා දෙන්න නිදාගෙන ඉන්නකොට අකීරා ගොඩක් සතුටු වෙනවා මේ වගේ යාළුවෙක් ඉන්න ලැබීම ගැන. ඒ විතරක් නෙමෙයි. එයා ලියාගෙන තිබුණු ලයිස්තුවේ කොච්චර විෂස් සම්පූර්ණ කරගෙන තියෙනවද කියලා. ඊට පස්සේ යනකොට එයාලා හොයාගෙන ආපු මෙරින් ඇකියුරියම් එක අන්තිමට පේනවා. මේ නිසා එයාලා තුන්දෙනා සතුටු වෙනවා. හැබැයි ඒ වෙලාවෙම එයාලගේ වෑන් එක ඇක්සිඩන්ට් වෙනවා. බැලුවොත් ටයර් පන්ච් එකක් වෙලා තියෙනවා. ඇයි කියලා කියනවා නම් පාරේ කවුද යන්න දාලා තියෙනවා. ටික වෙලාවකට පස්සේ අකීරාට සිහියාවම බලනවා. එයා ඉස්සරහා එයාගේ ටීම් ලීඩර් වුණ කොසුගේ ඉන්නවා. එයාව දැකලා එයාට ගොඩක් ෂොක්. කොහොම හරි දැන් එයා ඉන්නේ මේරින් ඇකියුරියම් එකේමයි. මේ තැනේ ගොඩක් මාළු ඉන්න නිසා කෑමට නම් කිසිම හිඟයක් නැහැ. ඒ වෙලාවෙම බලනවා එයාලගේ බිල්ඩින් එකේ හිටපු ගැබිනි කාන්තාව සහ එයාගේ සැමියා එයාලා මෙතනට ඇවිත් තියෙනවා. එයාලා දෙන්න ජීවතුන් අතර ඉන්නවා දැකලා එයාට නම් ගොඩක් සතුටුයි. ඒ වෙලාවේ කොසුගේ එයාට කියනවා මේ සොම්බි වෛරසය පටන් ගත්තාම අපි මෙතන ඇඩ්වර්ටයිස්මන්ට් එකක් ෂූට් කළා. මේ නිසා අපිට මෙතනින් එළියට යන්න බැරි වුණා. ඊට පස්සේ අපිට දැනගන්න ලැබුණා මේක ආරක්ෂිත තැනක් කියලා. මේක වුණාට පස්සේ ටිකෙන් ටික මිනිස්සු මෙතනට ආවා. දැන් අපි හැමෝම මෙතන වැඩ කරලා ඒකට අනුව කෑම කනවා. ඒ වගේම ජීවතුන් අතර ඉන්නවා කියලා. ඒ වෙලාවේ අකීරා බලනවා එයාගේ යාළුවොත් මෙතනම වැඩ කරනවා. හැබැයි කොසුගි එයාව උඩට අරගෙන ඇවිත් දාලා තියෙන සොම්බිලා ටිකක් පෙන්නලා කියනවා කෑම හොරකම් කරන්න හොරු ආවා. හැබැයි දැන් සොම්බිලා ඉන්න නිසා එයාලට එන්න බෑ කියලා. මේක වුණාට පස්සේ සද්ද කරලා සොම්බිලා හැමෝම එක තැනකට එකතු කරලා අවශ්‍ය කරන බඩු ටික අරගෙන එන්න ට්‍රක් ටිකක් එළියට යනවා. මේ හැමදේම බලනකොට කොසුගේ යාට කියනවා ඔයාට ඇත්තටම ඔයාගේ යාළුවෝ ගැන සැලකිල්ලක් තිබුණා නම් මේක තමයි ආරක්ෂිත තැන. ඔයාව වගේම ඔයාගේ යාළුවොත් මම මෙතන තියාගන්නවා. හැබැයි ඔයා මට වැඩ කරන්න ඕනේ. මම මොනවා කිව්වත් කරන්න ඕනේ කියලා. අකීරාට එයත් එක්ක ආයෙත් අහු වෙන්න කැමති නෑ. හැබැයි එයාගේ යාළුවෝ වෙනුවෙන් හොඳයි කියලා පිළිගන්නවා. ඊට පස්සේ හැමෝම කෑම කනවා. සාමාන්‍ය මිනිසුන්ට ටිකක් කෑම දීලා කොසුගේ වගේම එයාගේ යාළුවෝ විතරක් හොඳ කෑම කනවා. ඒ විතරක් නෙමෙයි එයා අකීරාට දිහා ගොඩක් පහත් විදිහට තමයි බලන්නේ. මේක කෙන්චුට දරා ගන්න බෑ. ඒ වෙලාවේ ගැබිනි කාන්තාවකගේ සැමියා එයාව නවත්තනවා. රණ්ඩු වෙන්න එපා. ඔයා එක්ක ඔයාගේ ටීම් එකේ ඉන්න අපි දෙන්නවත් අයින් කරලා දායි කියලා. හොඳයි කියලා කෙන්චු සහ සුෂිකා එයාලගේ කෑමත් ගැබිනි කාන්තාවටම දෙනවා. ඔයාට ගොඩක් අවශ්‍යයි කියලා. ඒ වෙලාවේ ගැබිනි කාන්තාවගේ සැමියා කියනවා එළියට යන්න මම පාරක් දන්නවා කියලා. මේක වුණාට පස්සේ රෑ හැමෝම නිදාගෙන ඉන්නකොට අපිට පෙන්වනවා මේ තැනේ ලොකු මෝරෙක් ඉන්නවා කියලා. ඒ වගේම බඩු අරගෙන එන්න ට්‍රක් එකක් එළියට ගියානේ. කොහොම හරි සොම්බි කෙනෙක් ට්‍රක් එක ඇතුළට රිංගනවා. මේ පැත්තෙන් ගැබිනි කාන්තාවකගේ සැමියා එයාලා දෙන්නව බෑක් ඩෝ එකෙන් අරගෙන ඇවිත් මේ තැනේ තියෙන කාර් පෙන්වනවා. මෙතන ඉන්න කිසිම කෙනෙක්ට මෙතනින් එළියට යන්න කැමති නැහැ. ඔයාට ඕන නම් මෙතනින් ඕනෑම කාර් එකක් අරගෙන යන්න කියලා. ඒ වෙලාවේ කෙන්චෝ බලනවා එයාලගේ කැම්පර් වෑන් එක මෙතනම තියෙනවා. ඒ වගේම ටයර් පන්ච් වෙලා තියෙනවත් බලනවා. මේ පැත්තෙන් අකීරා ආයෙත් එයාගේ ටීම් ලීඩර් ළඟ අහුවෙලා ඉන්න නිසා ගොඩක් දුක් වෙනවා. ඒ වෙලාවෙම එළියට ගිය ට්‍රක් එක ආයෙත් ඇතුළට එනවා. ඒ වෙලාවේ ට්‍රක් එක ඇතුළේ හිටපු සොම්බිලා පහර දෙන්න පටන් ගන්න ගමන්ම මේ වෙලාවේ තවත් සොම්බිලාත් ඇතුළට ඇවිත් ඇකියුරියම් එකේ ඉන්න මිනිස්සුන්ව ඉන්ෆෙක්ට් කරනවා. මේ වෙලාවේ ඉන්ෆෙක්ට් වෙලා ඉන්න මිනිස්සු වතුර ඇතුළට වැටෙනවා. ඒ වෙලාවේ මිනිස්සුන්ව මෝරා කන එක තමයි කරන්නේ. මේකෙදි කෙන්චෝ කැම්පර් වෑන් එකේ ටයර් හදලා අකීරාට කියනවා යමු අපි මෙහෙන් මෙතනින් යමු කියලා. හැබැයි එයා නම් පිළිගන්නේ නැහැ. ඔයා වගේම සිෂුකා ආරක්ෂිතව ඉන්න ඕන නම් මේක තමයි හොඳම තැන. අපි මෙතනම ඉමු කියලා ආයෙත් වැඩ කරන්න යනවා. මේ නිසා දුක් වෙලා කෙන්චෝ සහ ශිසුකාලා වෑන් ළඟම ඉන්නකොට ඇය අකීරා ලියලා තියෙන ලයිස්තුව බලනවා. ඒකේ මම සුපිරි වීරයෙක් වෙලා දුෂ්කරතාවල ඉන්න මිනිසුන්ව බේර ගන්න ඕනේ කියලා තියෙනවා දැකලා ඇයට තේරෙනවා අකීරා මොනවටද කැමති කියලා. මේ පැත්තෙන් අකීරා සහ තවත් මිනිස්සු ටිකක් තවත් පැත්තක වැඩ කරනකොට ඒ වෙලාවේ මෙතනට ශිසුකා ඇවිත් කියනවා "ඔයා සුපිරි වීරයෙක් වෙලා මිනිසුන්ව බේර ගන්න ඕනේ කියලා කිව්වා නේද? ඒක මොකද කරන්නේ? මමත් ඔයා නිසා මේ තරම් කල් ආරක්ෂිතව ඉන්න ඕනේ කියලා කිසිම දෙයක් එන්ජොයි කරලා තිබුණේ නැහැ. හැබැයි දවස් ටිකක් ඔයත් එක්ක ගියාට පස්සේ මට තේරුණා ඇත්ත ලෝකේ කොහොමද කියලා. යමු අපි මෙතනින් යමු. අපිට කැමති දේ කරමු කියලා. හැබැයි කොසුගි ඒ පොත උදුරගෙන ඒක පාගනකොට අකීරා යාව තල්ලු කරලා පොත අරගෙන කියනවා මම තීරණය කළා දැන් ඉඳන් මට කැමති දේ කරන්න ඕනේ. ඒ වගේම මම මගේ යාළුවෝ එක්ක ඉන්න ඕනේ. මෙතනින් යනවා කියලා. මේක ඇහිලා ඉතිරියත් සතුටු වෙනකොට ඒ වෙලාවෙම සොම්බීලත් මෙතනට එනවා. ඒක දැකලා කොසුගේ එයාගේ යාළුවෝ තල්ලු කරලා තුවල යනවා. හැබැයි අකීරා සහ එයාගේ යාළුවෝ විතරක්
ගොඩක් මිනිසුන්ව බේරගෙන කාමරයකට අරගෙන ඇවිත් මෙතනින් බෑක්ඩෝ එකෙන් බේරිලා යන්න හදනවා. මේ විදිහට යනකොට මෙතනදී එයාලට කොසුගිව හම්බ වෙනවා. මේ නිසා කෙන්ෂෝ එයාට ගහන්න හදනවා. ලීඩ කියලා කියනවා නේද? හැමෝම දාලා දුවගෙන ආව නේද කියලා. හැබැයි ඒ වෙලාවෙම මෝරා එළියට ඇවිත් කෙනෙක්ව කනවා. ඒක දැකලා මුලින් හැමෝම බය වෙනවා. හැබැයි පොළව උඩ ඒකට යන්න බෑ. ඒ නිසා අපිට කිසිම අනතුරක් නැහැ කියලා එයාලා හිතනවා. බැලුවොත් කලින් මේ මෝරා සොම්බිලාව කෑව නේද? ඒ සොම්බිලාගේ කකුල් එළියට ඇවිත් ඒකේ උදව්වෙන් එයාලා හැමෝම පස්සෙන් එන්න පටන් ගන්නවා. මේ නිසා හැමෝම කොහොම හරි කාමරයකට ඇවිත් ලොක් වෙනවා. හැබැයි කොසුගි විතරක් එළියම ඉතුරු වෙනවා. මේක අකීරා දැනගෙනම මම කොසුගිව බේරගන්න යනවා කියලා කියනවා. හැමෝම එපා කිව්වත් එයා අහන්නේ නැහැ. සුපිරි වීරයෙක් වුණ කෙනා හැමෝම බේරගන්නවා කියලා යන්න හදනකොට ඒ වෙලාවේ කෙන්චෝ එයා හොයාගෙන ආපු සයිට් එක පෙන්වනවා. මේ පැතෙන් මෝරා තව කොසුගිට පහර දෙන්න හදනකොටම ඒ වෙලාවේ මෙතනට සොයිට් එක ඇඳන් ඉන්න අකීරා ඇවිත් නවත්තනවා. ඔව් මෝරා දෂ්ට කළත් කිසි දෙයක් වෙන්නේ නැහැනේ. ඒ සොයිට් එක තමයි මේ. එයා මෝරා එක්ක ෆයිට් කරන්න හදනකොට කොසුගේ එයාගෙන් බේරිලා යනවා. අකීරට නම් ඒකත් එක්ක ෆයිට් කරන්න බෑ. ඒ වෙලාවේ එයාට හෙල්ප් කරන්න කෙන්ෂෝ වෙහිකල් එකක් අරගෙන එනවා. මේ නිසා අකීරා සොම්බිලාගෙන් කොසුගිව බේරගන්න කියලා ඉස්සරහට එනවා. මේ පැත්තෙන් කෙන්ෂෝට නම් කොච්චර මහන්සි වුණත් ඒ මෝරාව නවත්තන්න බෑ. මේ නිසා වෙහිකල් එක දාලා හෝල් එකකින් අකීරා ඉන්න තැනට ඇවිත් නවතිනවා. ඒ වෙලාවෙම ශිසුකාත් ස්පීකර් දෙකක් අරගෙන එනවා. මේ ස්පීකර් වලින් සොම්බිලාව ඇට්‍රැක්ට් කරලා ඒව වතුර ඇතුළට දාපු ගමන්ම සොම්බිලාත් වතුර ඇතුළට වැටෙනවා. ඒ වගේම මෝරාත් අහු වෙලා තියෙනවා. ඒ වෙලාවෙම මෙතනම හැංගිලා හිටපු කොසුගි එළියට ඇවිත් මම කළ හැමදේටම සමා වෙන්න කියලා ඉල්ලනවා. ඒ වෙලාවෙම මෝරා ඇවිත් එයාට පහර දෙනවා. ඊට පස්සේ අකීරා කොහොම හරි ඒක නවත්වන්න ඕන කියලා අන්තිම ෆයිට් කරන්න හදනවා. හැබැයි ඒක කරන්න බෑ. ඒ වෙලාවේ මේ හැමදේම බලන් ඉන්න ශිසුකාට අදහසක් ඇවිත් බැටරි එකේ තිබ්බ ගෝල්ස් ටික අරගෙන තියාගන්නවා. ඒ ඇයි කියලා කියනවා නම් අකීරා ඇඳගෙන ඉන්නේ ස්පෙෂල් සූට් එකක්. මේ ෂෙල්ස් ටික එයා අල්ලගෙන මෝරාට ෂොක් එකක් දුන්නොත් ගොඩක් දරුණු විදිහට ෂොක් එක වදී. ඒ වෙලාවේ ඒක මරන්න පුළුවන් කියලා. ඊට පස්සේ අකීරාත් ෂෙල්ස් ටික හම්බුණු ගමන්ම ඒක අල්ලගෙන පන්ච් කරපු ගමන් මේක මැරෙනවා. ඇයි කියලා කියනවා නම් ඒකට හොඳටම පහර වැදිලා තියෙනවා. ඊට පස්සේ මේ තුන්දෙනාටම ගොඩක් සතුටුයි. ඊට පස්සේ අපිට පෙන්වනවා තුරු වෙලා ඉන්න මිනිස්සු එයාලට ඕන බඩු අරන් මෙතනින් යන්න හදනවා. ඒ වෙලාවේ තවමත් ජීවතුන් අතර ඉන්න කොසුගි ඇවිත් එයාලා හැමෝටම කියනවා කවුරුත් මෙතනින් යන්න එපා. එළියට ගියොත් ඔයාලා ජීවත් වෙන්නේ නැහැ කියලා. ඒ වෙලාවේ ගැබිනි කාන්තාව වගේම එයාගේ සැමියාත් කියනවා නැහැ. අපි දැන් එළියට ගියත් ජීවතුන් අතර ඉන්නවා කියන ධෛර්යය අපිට තියෙනවා. අපේ බබා වෙනුවෙන් හරි ජීවතුන් අතර ඉන්නවා කියලා කියනවා. ඊට පස්සේ හැමෝම මෙතනින් යනවා. ඒ වෙලාවේ තනි වෙලා ඉන්න කොසුගි අකීරට කියනවා ප්ලීස් ඔයා හරි මම එක්ක ඉන්න කියලා. හැබැයි ඒක එයා නම් පිළිගන්නේ නැහැ. මම කැමති විදිහට ඉන්න යනවා කියලා කියනවා. ඊට පස්සේ වෑන් එක අරගෙන ඉස්සරහට එනවා. මේ විදිහට යනකොට අකීරා ඉතිරි දෙන්නටත් කියනවා ඔයාලගේ විශ් එක මොකක්ද? ඒකත් මේ ලයිස්තුවේ ලියන්න කියලා. ඒ නිසා කෙන්චෝ ලියනවා මම කොමඩියන් කෙනෙක් වෙලා මිනිස්සු හැමෝම හිනස්සන්න ඕන කියලා. ඒ වගේම ශිසුකාත් ලියනවා මම ඩොක්ටර් කෙනෙක් වෙලා දුෂ්කරතාවල ඉන්න මිනිස්සුන්ට හෙල්ප් කරන්න ඕන කියලා. අකීරාගේ ආසාව මොකක්ද කියලා අපි දන්නවනේ. එයා සුපිරි වීරයෙක් වෙලා දුෂ්කරතාවල ඉන්න මිනිස්සුන්ට හෙල්ප් කරන්න ඕන කියලා හිතාගෙන ඉන්නවා. මේ විදිහට එයාලා හැමෝම ඉස්සරහට යන්න පටන් ගන්නවා. ඔන්න ඉතින් මෙතනින් මේ ෆිල්ම් එක ඉවර වෙනවා. අද අරගෙන ආපු මේ ෆිල්ම් එක ගැන ඔයාලගේ අදහස් පහලින් කමෙන්ට් කරන් යන්න. මතක ඇතුව channel එකට අලුත් කෙනෙක් නම් channel එකත් subscribe කරගෙන bell icon එකත් click කරලා අලුතෙන්ම දාන වීඩියෝ ඔයාලගේ ළඟටම ගෙන්න ගන්න. එහෙනම් නැවතත් මේ වගේ අලුත්ම වීඩියෝ එකකින් සෙට් වෙමු. සුබ දවසක් ඔයාලා හැමෝටම.